හලලුයා මම අද ඕගොල්ලොන්ට උන්වහන්සේගේ නාමයෙන් කතා කරන පණිවිඩය අපි කොහොමද උන්වහන්සේගේ හාස්කම දකින්නේ හාස්කම දැනගන්නේ සහ හාස්කමේ එම උන්වහන්සේගේ මාර්ගයේ යන්නේ ආශිර්වාදය සම්පූර්ණ කරගන්නේ මෙවැනි වචන තමයි මම අද මේ පණිවිඩේ අරගෙන එන්නේ. ඉතින් උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. හැබැයි හාස්කමේ දෙවියන් වහන්සේ කියලා උන්වහන්සේ අපිට ප්‍රකාශ කළා ශුද්ධ බයිබලයේ වචනේ තැබුවට සමහර මිනිස්සුયો මේ හාස්කම කියන එක තාම භුක්ති විඳලා නැති අය සිටිනවා. සමහරක් වෙලාවට ඕන් ලොකු කාලයක් උන්වහන්සේ සමග උන්වහන්සේගේ මාර්ගයේ ඇවිල්ලා ඉන්න අය වෙන්න පුළුවන්. හැබැයි මොනම හරි දෙයක් ඔවුන් මනුෂ්‍ය ප්‍රකාරයට නිතරම සිතලා හරි ඒ වගේ මාර්ගවලට ගිහිල්ලා ඔවුන්ට අර උන්වහන්සේගේ හාස්කම කියන තැන දැකලා නැතුව ඒක භුක්ති විඳලා නැතුව ආශිර්වාදය කියන එක සම්පූර්ණ වෙලා නැතුව ඉන්න අය බොහෝමයක් ඉන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් ගත්තොත් there are so many other people උන්වහන්සේගේ හාස්කම දැකලා ඒ හාස්කම කොච්චර විශාලයිද කියලා භුක්ති විඳින ගමන් ඒ වගේම ආශිර්වාදය ලබමින් යන මාර්ගයේ ඉන්න අයත් ඒ අතර ඉන්නවා. හැම මොහොතකම අපි අතර වර්ග ඉන්නවනේ නේ මිනිස්සුયો කොච්චරද සමහරක් අය උන්වහන්සේව විශ්වාස කරනවා තම ආත්මයට තමාගේ හුස්මට වඩා. සමහරක් මිනිස්සුયો ඉන්නවා ඔවුන් නිතරම හිතන්නේ කොච්චර උන්වහන්සේ මොන වචනය කතා කරලා මොන දෙයක් ඔවුන් ඉදිරියේ පෙන්නුවත් ඔවුන් මනුෂ්‍ය ප්‍රකාරයට හිතලා තමයි මාර්ගවල යන්නේ. දැන් අපි බලමු උන්වහන්සේ අපිට මේ අද දවසේදී මේ ශුද්ධ මාර්ග් පොතේ 8 ඉඳලා 9ට කතා කරන්නේ කුමක්ද කියලා. Book of Mark chapter 8 1-9. එතකොට උන්වහන්සේ 4000කට කන්න දීම. 4000කට කන්න දීම යටතේ තමයි මම අද වචනය ගේන්නේ. ඒ දවස්වලදී නැවත ඊතා මහත් සමූහයක් රැස් වූ කල ඔවුන්ට කන්ට කිසිවක් නොතිබුණ බැවින් උන්වහන්සේ තමන් ගෝලයන් කැඳවා සමූහයා කෙරෙහි අනුකම්පා ඇත්තෙමි. මක්නිසාද ඔවුහු දැනට 3 දවසක් මා ළඟ සිටිති. ඔවුන්ට කන්ට කිසිවක් නැත. ඔවුන් තමුන්ගේ ගෙවලට නිරාහාරයෙන් යන්ට හැරියෙම් නම් ඔවුන් මාර්ගයේදී ක්ලාන්ත වෙනවා ඇත. දැන් මෙලෙස උන්වහන්සේ යේසුස් වහන්සේ කියනවා. දැන් මේ යේසුස් වහන්සේ මේ සමූහයක් රැස් වෙලා උන්වහන්සේගේ වචනය අසන්න මේ රැස් වෙලා ඉන්න තැනකදී සිදුවෙන සිදුවීමක් තමයි මෙතනදී මේ කාරණාවේදී පැහැදිලි වෙන්නේ. දැන් මේ උන්වහන්සේ කියනවා මෙතන සමූහයක් රැස් වෙලා ඔවුන්ට කන්ට කිසිවක් තිබුණේ නැහැ. ඉතින් උන්වහන්සේ තමන්ගේ ගෝලයන්ට කතා කරලා කියනවා මේ සමූහයාට කෙරෙහි අනුකම්පා කළා. උන්වහන්සේ අනුකම්පා කරන්න යනවා. උන්වහන්සේගේ අනුකම්පා උන්වහන්සේ එතන කතාලා උන්වහන්සේ කියනවා මේ මිනිස්සුયો දැනට මේ 3 දවසක් මේ මා සමග සිටිනවා. ඔවුන්ට කන්ට කිසිවක් නැහැ. ඔවුන් තමන්ගේ ගෙවලට නිරාහාරයෙන් යවුවොත් එහෙම මොවුන්ට මගදී ක්ලාන්ත වෙනවා කියලා කියනවා. එතකොට අපිට දැන් මෙතනදී මේ උන්වහන්සේ මොකද්ද මේ කතා කරන්නේ? මෙතනදී අපිට මේකේ ගැඹුරට අපි හිතුවොත් එහෙම මේ වචනේ උන්වහන්සේ කතා කරලා මනුෂ්‍යයර දැනගන්න තියෙන්නේ උන්වහන්සේත් එක්ක උන්වහන්සේ සමග යන මාර්ගයේදී උන්වහන්සේ මිනිසුන්ට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ කියන එක. උන්වහන්සේ මිනිසුන්ට අනුකම්පා කරනවා. මිනිසුන්ගේ
අවශ්‍යතාවයන් උන්වහන්සේ සැබෑ ලෙස දකිනවා. උන්වහන්සේ සමග මේ යන මාර්ගයේදී උන්වහන්සේ කිසිසේත් මිනිස්සුන්ව හිස්ව නෑර නොයන තැනත් වහන්සේ කියන එකත් මේ වචන ටිකේදී උන්වහන්සේ ප්‍රකාශ කරලා අපිට පෙන්නනවා. ඇයි මේ උන්වහන්සේ කියන්නේ මේ මිනිස්සු රැස් වෙලා දවස් 3ක් දැන් මා ළඟ සිටිනවා. ඇයි එලෙස කියන්නේ? ඒ කියන්නේ අපි මිනිස්සු උන්වහන්සේත් එක්ක යන මාර්ගයේදී උන්වහන්සේ කියනවා මේ ඕන් මාත් සමග සිටින මාර්ගයේ මාත් එක්ක කාලයක් පැමිණිලා ඉන්න මාර්ගයේ කිසිසේත් ඒ මිනිස්සුන්ව මම හිස්ව තබන්නේ නැහැ. ඔවුන්ව හිස්ව ඇරියොත් එහෙම ඔවුන් උන්වහන්සේව විශ්වාස කරන එක නැති වෙලා ඔවුන්ගේ ජීවිත ක්ලාන්ත වෙලා ඔවුන්ව විනාශ වෙනවා කියන එක තමයි උන්වහන්සේ මෙතනදී මේ දන්වන්නේ. මෙතනදී උන්වහන්සේ කියන්නේ උන්වහන්සේගේ මාර්ගයේ උන්වහන්සේව විශ්වාස කරලා මිනිස්සු එන තැනදී උන්වහන්සේ මිනිස්සුන්ට අනුකම්පා කරනවා. එම මිනිස්සුන් දෙස බලලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් උන්වහන්සේ සම්පූර්ණ කරන දෙවියන් වහන්සේ සහ ඔවුන් කාලයක් උන්වහන්සේත් එක්ක එන මාර්ගයේදී උන්වහන්සේ ඒ මිනිස්සුන්ට හිස්ව යන්න තබන්නේ උන්වහන්සේ මාර්ගයේ මිනිස්සුන්ට ක්ලාන්ත වෙන්න තබන්නේ නැහැ. ඒ කියන්නේ උන්වහන්සේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් මොනවාද දැකලා ඒ අවශ්‍යතාවයන් නියම තැන්වලදී මිනිස්සුන්ට ඒවා සම්පූර්ණ වෙන පිණිසේ ආශිර්වාද කරනවා. ඒ අවශ්‍යතාවය උන්වහන්සේ සම්පූර්ණ වෙන්න තබනවා කියන එක තමයි මෙතනදී උන්වහන්සේ මේ වචනේදී මිනිස්සුන්ට දන්වන්නේ. ඒ කොටසේ උන්වහන්සේ ප්‍රකාශ කළා මේ පෙන්නන්නේ ඒකයි උන්වහන්සේ කියන්නේ උන්වහන්සේ අනුකම්පාව ඇති දෙවියන් වහන්සේ උන්වහන්සේත් එක්ක මේ මිනිස්සු 3 දවසක් හිටියා කියලා කියන්නේ මේ මාර්ගයේ මිනිස්සු උන්වහන්සේත් එක්ක එන මාර්ගය උන්වහන්සේත් සමග එන මාර්ගය ඒක දවසක්ද දෙකක්ද තුනක්ද අවුරුදු ගානක්ද මිනිස්සු ඉන්නේ. හැබැයි කිසිසේත් උන්වහන්සේ මාර්ගයේ එන මිනිස්සුන්ව ක්ලාන්ත වෙන්න තබන්නේ නැහැ. උන්වහන්සේ මිනිස්සුන්ගේ කාරණාවල් ඉෂ්ට කරනවා. හැබැයි ඒ දේවල් කරන්නේ උන්වහන්සේ නියම සුදුසු ලබන්ට සුදුසු කාලවල් වලදී. ඉතින් මේ තැනදී අනිත් එක උන්වහන්සේ කිව්වේ නුඹලා මාගෙන් කන්න නමාගෙන් බොන්න නුඹලට පිපාසය දැනෙන්නේ නැති වෙන්නත් නුඹලට බඩගිනි එන්නේ නැති වෙන්නත් දෙන තැනත් වහන්සේ. ඒ කියන්නේ හාස්කම උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ කියලාත් මෙතනදී මිනිස්සුන්ට ප්‍රකාශ කරලා පෙන්නනවා නේද? මොකද උන්වහන්සේගෙන් කන මිනිස්සයා උන්වහන්සේගෙන් කන්නේ මොනවාද? අපි වචනය අහනකොට අපි සම්පූර්ණ වෙනවා. වචනය අහනකොට මිනිස්සුන්ට බඩගින්න එන්නේ නැහැ. අපිට පිපාසයක් දැනෙන්නේ නැහැ. අපි සොයන්නේ උන්වහන්සේ. අපි ඒ තැන්වලදී මොනවාද වෙන්නේ? අපේ අවශ්‍යතාවයන් උන්වහන්සේ සම්පූර්ණ කරනවා. අපිට ආශිර්වාද කරනවා. උන්වහන්සේ හාස්කම් කරනවා. මොකද උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ supernatural power God නේද? එතකොට උන්වහන්සේ කියනවා මෙතනදී එහෙනම් මම කිසිම මිනිසෙක්ව හිස්ව මේ ආපු මාර්ගයේ හරවලා යවන්නේ ඕන්ව සම්පූර්ණ කළා උන්ට ආශිර්වාද කරන්නේ නැතිව. ඒක තමයි මේ වචනේදී උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඉන්පසු කියනවා ඔවුන්ගෙන් සමහරෙක් දුර සිට ඇවිත් සිටිති කීසේක. දැන් මෙතන නුඹලා කල්පනා කරන්න සමහරෙක් දුර සිට ඇවිත් සිටිති කියලා කියන්නේ සමහර මිනිස්සු අවුරුදු ගණන් උන්වහන්සේව විශ්වාස කරලා උන්වහන්සේ සමග එන මාර්ගයේ ඉන්න මිනිස්සයා. දුරකින් ඇවිල්ලා සිටිති. මොවුන් ඇවිල්ලා තියෙන දුර ඉඳලා. මිනිස්සු වෙහෙසිලා මිනිස්සු උන්වහන්සේව සොයන මාර්ගය ගැන උන්වහන්සේ මේ කතා කරන්නේ. සමහර මිනිස්සු අවුරුදු ගණන් උන්වහන්සේ සොයමින් එනවා. මිනිස්සු ඒ කියන්නේ මෙතන නිව්කමර් කෙනෙකුත් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් අවුරුදු ගාණක් උන්වහන්සේ පසුපස එන මිනිස්සයා ගැනත් උන්වහන්සේ මෙතන පැහැදිලි කරලා පෙන්නනවා. මිනිස්සු දුර ඉඳලා ඇවිල්ලත් උන්වහන්සේ කිසිසේත් මේ මාර්ගයේ ඒ කෙනා අලුතෙන් ඇතුල් වුණ කෙනෙක් උන්වහන්සේව විශ්වාස කරන්න. එහෙම නැත්නම් අවුරුදු ගාණක් ඔහු මාත් සමග එන කෙනෙක්ද? It doesn't matter to God.
උන්වහන්සේ මනුෂ්‍යයාගේ සිත සහ ඒ මනුෂ්‍යයා යටහත් වෙලා එන මාර්ගය තමයි දකින්නේ. ඒ එන මාර්ගයේදී තමයි උන්වහන්සේ මනුෂ්‍යයාට අනුකම්පා කළා මනුෂ්‍යයෙකුගේ අවශ්‍ය වූ සියලුම දේ සම්පූර්ණ කළා මනුෂ්‍යයන්ට ආශිර්වාද කරන්නේ. එතන තමයි මේ උන්වහන්සේ මේ තැන්වලදී අපිට ප්‍රකාශ වෙලා පෙන්වන්නේ. උන්වහන්සේගේ ගෝලය උත්තර දෙමින් දැන් උන්වහන්සේ මේ ලෙස කියනවා මම මේ අයව කිසිසේත් මට ඉස්සතින් යවන්න බෑ. මේ අයව ක්ලාන්ත වෙලා මේ අයව වෙන මාර්ගයක යවන්න මට බෑ. මම සම්පූර්ණ කරන්න ඕනේ. මම ආශිර්වාද කරන මොවුන්ට අවශ්‍යතාවය මම දෙන්න ඕනේ කියලා කියනකොට උන්වහන්සේගේ ගෝලය උත්තර දීලා කියනවා මෙහි වනාන්තර ස්ථානයකදී මොවුන් කෑමෙන් තෘප්ති මත් කරන්ට කාට පුළුවන්දැයි උන්වහන්සේට කීවෝය. දැන් උන්වහන්සේ මෙච්චර දෙයක් උන්වහන්සේ ශක්තිමත්ව මනුෂ්‍යන්ට ආශිර්වාද උන්වහන්සේ දෙන්න බලාගෙන ඉන්නවා අනුකම්පා කරනවා කියලා මේ ප්‍රකාශ කරලා තියෙද්දිත් මොවුන් බඩගින්නේ මට යවන්න බෑ කියලා කියද්දිත් මොනවාද මේ ගෝලියෝ කතා කරන්නේ? ගෝලියෝ කියනවා මේක වනාන්තරයක් ස්වාමිනේ අපිට කොහොමද මේ අයට කන්න දෙන්නේ? මෙතන මිනිස්සු සමූහයක් ඉන්නවා අපිට මොනවාද මේ වනාන්තරේ කරන්න තියෙන්නේ මොවුන් උදෙසා කියලා. දැන් එතන මොකද්ද ඒ අය කොයි ආකාරයටද උන්වහන්සේ කියන දේ දකින්නේ? දැන් මේ අය දැක්කේ මනුෂ්‍ය ප්‍රකාරයට නිසා. අද මේ පොළවේ උන්වහන්සේගේ මාර්ගයේ යන්නා වූ බොහොමයක් මිනිස්සුયો උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ හාස්කම් පෙන්නලා උන්වහන්සේ ආශිර්වාද කරලා තිබිලත් සමහරක් මිනිස්සුયો ප්‍රශ්න කාරණාවල් එනකොට මිනිස්සුયો හැම කාරණාවක්ම දකින්න යන්නේ මනුෂ්‍ය ස්වභාවයට. උන්වහන්සේ කියනවා නුඹලා මගේ මාර්ගයේ නම් මනුෂ්‍ය ස්වභාවයෙන් දකින්න යන්න එපා. නුඹලා දකින්න මා හාස්කමේ දෙවියන් වහන්සේ කියලා. එතකොට තමයි නුඹලට සඵලත්වය ලබන්න මගේ ආශිර්වාදය සම්පූර්ණ වෙන්නේ නුඹලගේ ජීවිත තුළ. මේ අය කතා කරනවා උන්වහන්සේ හාස්කමක් ගැන කතා කරනකොට මේ අය මනුෂ්‍ය ස්වභාවයෙන් කියනවා මේක වනාන්තරයක්, this is a wilderness lord. අපි කොහොමද මේ අයට කන්න දෙන්නේ මෙතන කියලා උන්වහන්සේට කතා කරනවා. දැන් මේ ගෝලෝ දැකලා නැද්ද උන්වහන්සේ හාස්කම් කරනවා? දැකලා තිනවා. ලෙඩුන් සුව කරනවා. උන්වහන්සේ හාස්කම් කළා මල්ටිප්ලයි කළා මනුස්සයන්ට ආශිර්වාද කරන ඒවා කනට ඇහිලා ඇස් දෙකෙන් දැකලා ඒ දේවල් තබාගෙන තියෙද්දි මොවුන් උත්තර දීලා කියනවා අපි කොහොමද මේ වනාන්තරයේ මේ අයට කන්න දෙන්නේ කියලා මනුෂ්‍ය ස්වභාවයෙන් හිතලා ඔවුන් උන්වහන්සේට කතා කරනවා. අපි සුදුසුද එහෙම කරන්න උන්වහන්සේත් එක්ක යන මාර්ගයේදී කිසිසේත් නැහැ. අපි උන්වහන්සේ ආස්කමේ දෙවියන් වහන්සේ කියලා දැකලා උන්වහන්සේත් එක්ක ඒ මාර්ගයක යනවා නම් අපි නිතරම උන්වහන්සේ ආශිර්වාදය බලාපොරොත්තු වෙමින් උන්වහන්සේගේ ආශිර්වාදය අපි ලබන්නේ කොහොමද කියලා සම්පූර්ණත්වය ලබන පිණිස ඒ ආශිර්වාදය ජයග්‍රහණය කරන පිණිස තමයි අපි යන්න ඕනේ. එතකොට අපි අපේ සිතිවිල්ල අපේ ක්‍රියාව ගන්න ඕනේ දෙවියන් වහන්සේ තුලින්. උන්වහන්සේගේ සුදු ආත්මයන්න් වහන්සේ මඟ පෙන්වන විදිහට තමයි අපි අපේ ජීවිතේ සිතන්න හැම දෙයක්ම ක්‍රියාව කරන්න ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපේ සෝල් එක අපේ ස්පිරිට් එක with God නේද අලයින් වෙලා. එහෙම නැති වුණොත් අර මනුෂ්‍ය ප්‍රකාරයට හිතුවොත් කිසිම මොහොතක උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්නවත් හාස්කමක් දකින්නවත් අපිට ලැබෙන්නේ නැති වෙනවා. දැන් මේකනේ මේ ගෝලියෝ මෙච්චර මෙහෙම ඉඳලාත් උන්වහන්සේ දැන් මේ සමූහය ඉදිරියේ කොච්චර වචන කතා කරන්න ඇද්ද? එහෙම කරලත් ඔවුන් මනුෂ්‍ය ස්වභාවයට කතා කරලා කියනවා අපි කොහොමද මොවුන්ට කන්න දෙන්නේ කියලා. මේක වනාන්තරයක් කියලා. උන්වහන්සේට වනාන්තරයක්වත් වියලි බිමක්වත් මාර්ගයක් නැති තැනක්වත් කියලා උන්වහන්සේට it doesn't matter to God. උන්වහන්සේට මාර්ග නැති තැන මාර්ග තනන දෙවියන් වහන්සේ. උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ සියල්ල සම්පූර්ණ කළ ආශිර්වාදය කරන දෙවියන් වහන්සේ. ඉතින් උන්වහන්සේට මේ කියන වචන
වැඩක් නැහැ. ගෝලයෝ කියන දේ නෙමේ උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ දකින්නේ උන්වහන්සේගේ ස්වර්ගයේ ක්‍රමයට. ස්වර්ගයේ ගබඩාවෙන් උන්වහන්සේට උතුරන්න දෙන්න පුළුවන් කියන තැන තමයි උන්වහන්සේ මෙතන කතා කරන්නේ. නුඹලා ළඟ රොටි කීයක් තිබේදයි උන්වහන්සේ ඔවුන්ගෙන් ඇසූසේක. සතකැයි ඔවුහු කීවෝය. දැන් උන්වහන්සේ අහනවා නුඹලා ගාව රොටි කීයක් තියෙනවද කියලා. එතකොට මොවුන් කියනවා 7ක් පමණයි ස්වාමීනි කියලා. දැන් මේ අය දකින්නේ බොහොම කුඩා විදියට තමයි හැම දෙයක්ම මනුෂ්‍ය ප්‍රකාරයටනේ ඒගොල්ලෝ මේ දැන් හිතන්නේ. හැබැයි උන්වහන්සේට ඒක කොච්චර කුඩා දෙයක් වුණත් උන්වහන්සේට ඕනම දෙයක් මල්ටිප්ලයි කළා ඒ දේ විශාල ලෙස ආශිර්වාදය ගේන්න පුළුවන් කියන තැන උන්වහන්සේ ගන්න නිසා උන්වහන්සේට මේක රොටි 7ක් කියලා නෙමේ උන්වහන්සේ දකින්නේ. උන්වහන්සේ දකින්නේ මේක දසදහසක්. උන්වහන්සේට කොච්චරක්ද මල්ටිප්ලයි කරන්න ඕනේ තැනයි උන්වහන්සේ කතා කරන්නේ සහ උන්වහන්සේ දකින්නේ. උන්වහන්සේට මේක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි උන්වහන්සේ මිනිස්සුන්ට මෙතන උගන්වනවා හාස්කම ලබන්ටත් හාස්කම දකින්නෙත් නුඹලා මොන ආකාරයටද කියන එක. ආමේ. එවිට උන්වහන්සේ සමූහයට බිම ඉඳගන්ට අනදී රොටි 7 රැගෙන සුති කොට කඩා ඔවුන් ඉදිරියෙහි තබන පිණිස තමන් ගෝලයන්ට දුන්සේක. දැන් උන්වහන්සේ මොනවාද කරන්නේ? උන්වහන්සේ මේක කුඩා දෙයක් තියෙන්නේ පොඩි ප්‍රමාණයක් තියෙන්නේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කරන්නවත් දකින්නවත් ගියේ නෑ. උන්වහන්සේ දන්නවා උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ. He is a supernatural power God. He can multiply කරන්න පුළුවන්. උන්වහන්සේට සියලුම ආශිර්වාද සම්පූර්ණ කරන ඒ හැම දෙයක්ම උන්වහන්සේ දන්න දකින තැනත් මහන්සි නිසා උන්වහන්සේ කියනවා මේක උන්වහන්සේ කුඩාවට සිතන්නේ නැතුව උන්වහන්සේ දැන් උන්වහන්සේ මේ රොටි 7 අරගෙන සුති කරලා ඔවුන් ඉදිරියේ තබන පිණිස උන්වහන්සේගේ ගෝලයන්ට දෙනවා. එතකොට මේ වචනේ මේ යම්කිසි දෙයදී අපිට ඉගෙන ගත යුතු දේ මොකද්ද? අපිට තියෙන්නේ පොඩි දෙයක් කුඩා දෙයක් වුණත් අපිට තිබෙන දේ අපිට ආශිර්වාද වෙලා තින්නේ සාමාන්‍ය තැන්නම් ස්ටිල් අපේ ජීවිතවල අපිට මොන දේද අපි උන්වහන්සේ තුලින් ලබලා තියෙන්නේ දැනගෙන තියෙන්නේ අපිට සමහරක් වෙලාවට හාස්කම තාම දැකලා නැතිව ඉන්න පුළුවන්. ඒ මොන දෙයක් වුණා වුණත් අපි නිතරම උන්වහන්සේට සුති දෙමින් යන ගමනක තමයි යා යුත්තේ. අපිට උන්වහන්සේ හාස්කමක් කරලා තියෙන්නම අවශ්‍ය නැහැ. උන්වහන්සේට අපි සුති දෙන්න. මොකද මේ හාස්කම මෙතන දැන් උන්වහන්සේ කරන්න ප්‍රථමයෙන් තමයි යේසුස් වහන්සේ දෙවියන් වහන්සේට සුති කරේ. ඒ තීන කුඩා දේ මල්ටිප්ලයි කරන්න ප්‍රථමයෙන් සුති කරා. එහෙමනම් අපි අපේ ජීවිතෙත් අපි ඉගෙන ගත යුතුයි. අපිට මොන දෙයක් තියෙන්නේ කොච්චරක්ද ඒක ලොකු කුඩා පොඩි ප්‍රමාණය නෙමෙයි අපි කල්පනා කළ යුත්තේ. අපේ ජීවිත තුල උන්වහන්සේ ඉන්නවනම් අපි යහපත් නම් අපිට උන්වහන්සේගේ මාර්ගයේ යන්න උන්වහන්සේ අනුකම්පා කළයි හැම දෙයක්ම තියෙන තැන්වලදී අපි උන්වහන්සේට ස්තුති දෙන්න ඕනේ මේ ජීවිත තුල. එතකොට මේ ඇයි උන්වහන්සේ ඔවුන්ට බිම ඉඳ ගන්න කියලා අනකරේ උන්වහන්සේ කියන්නේ මෙතනදී යටහත් වෙන්න. මිනිසෙකු යටහත් වෙලා උන්වහන්සේ කියන ඩිරෙක්ෂන් එක පිළිපදිනකොට තමයි උන්වහන්සේ God is the God of order නේද? දැන් මෙතන order එකක් නෙමෙයි උන්වහන්සේ කරන්නේ. උන්වහන්සේ ප්‍රථමයෙන් අහනවා කීයක් නුඹලා ගාව රොටි තියනවාද? ඊට පස්සේ රොටි ටික අරගෙන උන්වහන්සේ කියනවා නුඹලා දැන් බිමින් ඉඳ ගන්න කියන්නේ යටහත් වෙන්න. යටහත් උනේ නැත්තම් නුඹලට හාස්කම දකින්න හම්බ වෙන්නේ නැහැ ජීවිත තුල. හාස්කමක් ලබන්න නම් මිනිහෙක් යටහත් වෙන්න ඕනේ. උන්වහන්සේගේ මාර්ගයේ නියමට ඇහුම්කන් දීලා යන්න ඕනේ. ඒවා දකින්න, ඒවා ලබන්න, සම්පූර්ණ වෙන්න, ක්ලාන්ත නොවි ගමනක් යන්න නම් නේද? ඉතින් උන්වහන්සේ බිම ඉඳ ගන්න කියලා කියන්නේ ඒකයි. බිම ඉඳ ගත්තට පස්සේ ඒ දේ උන්වහන්සේ ඕන් ඉදිරියේ තැබුවේ.
මනුෂ්‍ය ඉදිරියේ තබලා තමයි ආශිර්වාදය කරේ. ඒක මල්ටිප්ලයි කරේ. එහෙමනම් ඒ හාස්කම උන්වහන්සේ කරන ක්‍රමය උන්වහන්සේ අපිට ගයිඩන්ස් එකක් දෙනකොට ඒ ඩිරෙක්ෂන් එක අනුව ගියොත් තමයි අපිට හාස්කම ලබන්න, දකින්න, භුක්ති විඳින්න, ආශිර්වාදය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි මේ කොටසේදී අපිට ගන්න තියෙන ආදර්ශය. උන්වහන්සේ අපිට උගන්වන දේ මෙතන. එතකොට උන්වහන්සේ ස්තුති කරනවා. අපි ස්තුති දීමකින් යන ගමනක තමයි යන්න ඕනේ. ඒක මේ හිතන්න යන්න එපා මේක කොච්චරද තව නුඹ අවටින්න තවත් මිනිස්සුන්ට විශාල ලෙස ආශිර්වාද වෙලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. අපි ඒ අයට දීලා තියෙන ආශිර්වාදය, ඕන් ලබලා තියෙන ආශිර්වාදය උදෙසත් අපි ආරක්ෂා කරලා ස්තුති කරන්න පුළුවන්. මේ මිනිස්යාගේ ජීවිතය උන්වහන්සේ සම්පූර්ණ කරගෙන යන ගමනක් නිසා අපි ස්තුති කරනවා. ඒ වගේ හදවතක් අපිට තියෙන්න ඕනේ. අපේම දේ විතරක් නෙමේ අනිත් මිනිස්සුෙකුගේ සුබ සිද්ධිය වෙනුවෙන් අපි උන්වහන්සේට ස්තුති කරන්න අපි ඉගෙන ගත යුතුයි. එතකොට තමයි අපේ ජීවිතේ තව යහපත් වෙලා අපිටත් ඵල දරලා උන්වහන්සේගේ මාර්ගයේ ශක්තිමත් ලෙස යන්න පුළුවන් වෙන්නේ. ඉන්පසු උන්වහන්සේ මේ මිනිස්සු ඉදිරියේ මේක තියලා උන්වහන්සේ ගෝලයන්ට දීලා ඒ ලෙස උන්වහන්සේ අණ කරනවා. ඔව්හුද සමූහයා ඉදිරියේ ඒවා තැබුවෝය. ඔවුන් ළඟ කුඩා මසුන් ස්වල්පයක්ද තිබුණේය. දැන් ඔවුන් ගාව මසුන් ස්වල්පයකුත් තිබෙනවා. උන්වහන්සේ ඒවාට ආශිර්වාද කොට ඒවාත් ඔවුන් ඉදිරියේ තබන්ට අණ කළසේක. දැන් මේ දේත් උන්වහන්සේ ආශිර්වාද කළා. ඒ දේත් ඔවුන් ඉදිරියේ තබන්ට කියලා උන්වහන්සේගේ ගෝලයන්ට කියනවා. දැන් එතකොට උන්වහන්සේ මිනිස්සුන්ට ආශිර්වාද කරන්නේ ඒ ආකාරයට. නුඹ ගාව තියෙන්නේ මොන දේද උන්වහන්සේ ඒක විශාල කරලා ඒ දේ මල්ටිප්ලයි කරලා නුඹලගේ ජීවිතවලට ආශිර්වාද කරන දෙවියන් වහන්සේ. හාස්කමේ දෙවියන් වහන්සේ. නුඹලට මිනිස්සු අපිට අපේ ජීවිතවල වොරි වෙන්න දෙයක් නැහැ. අද කුමක් කමුද බොමුද පලින්දිමුද කියන්න උන්වහන්සේ කියනවනේ එතන නේද? ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ? උන්වහන්සේ මනුෂ්‍යව පොළවට ගෙනාවේ. උන්වහන්සේ ආශිර්වාදය දෙන දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ හාස්කමේ දෙවියන් වහන්සේ. He is the supernatural power God. supernaturally තමයි සප්ලයි කරන්නේ. හැබැයි ඒ තැන ගන්න ඒ මාර්ගය දැනගන්න නම් අපි යා යුතු මාර්ගයක් තියෙනවා නියම ලෙස උන්වහන්සේට. ඒකයි උන්වහන්සේ කියන්නේ කිසිම මොහොතක උන්වහන්සේ හිස්ව තබන්නේ නැහැ. මිනිස්සු උන්වහන්සේගේ ආකාරයට උන්වහන්සේ දෙන ගයිඩන්ස් එක අනුව යන මිනිස්සෙකු නම් උන්වහන්සේගේ හාස්කම උන්ට භුක්ති විඳින්න පුළුවන් වෙනවා. මෙතන ඉන්න මේ මිනිස්සුන්ට ඒ හාස්කම දැකලා ඒක භුක්ති විඳලා ඒ ආශිර්වාදය ලබන්න පුළුවන් උනේ ඒ කියන මොහොතේදී ඔවුන් ඒ ඩිරෙක්ෂන් එක ෆලෝ කළා ඒ විශ්වාසවන්තකම ඇති කරගත්ත නිසා. මෙතන ඉන්න මිනිස්සුන්ට උන්වහන්සේගේ ගෝලයන් දැක්කේ මනුෂ්‍ය ස්වභාවයට උනාට උන්වහන්සේ මිනිස්සුන්ගේ ස්වභාවයෙන් නෙමෙයි උන්වහන්සේ දෙවියන් වහන්සේ ලෙස උන්වහන්සේගේ හාස්කම තමයි උන්වහන්සේ කරන ලෙස දැකලා උන්වහන්සේ එලෙසයි ආශිර්වාද කළේ මිනිස්සුන්ට. එතකොට උන්වහන්සේ අපි මිනිස්සුන්ට ඉගැන්නුවා නුඹලා මා දෙස බලන්න ඕනේ මොන ආකාරයෙන්ද? මනුෂ්‍ය ස්වභාවයෙන් නෙමෙයි. අපි පොළවේ ඉන්න මිනිස්සු වුණාට අපි උන්වහන්සේව දකින්න උන්වහන්සේගේ මාර්ගයේ යන්න ඕනේ. උන්වහන්සේ දැක්ක උන්වහන්සේ ක්‍රියා කරන උන්වහන්සේගේ බලවත් වූ හස්සේ දෙවියන් වහන්සේ කියන තැන අරගෙන තමයි අපි මේ මාර්ග දැකලා ක්‍රියා කළා යන්න ඕනේ. එතකොට තමයි නියම දෙවියන් වහන්සේ අපි දකින්න යන්නේ අපේ ජීවිත තුළ නේද? ආමේන්. ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. දැන් මෙතනදී කියනවා උන්වහන්සේ දැන් මේ හාස්කම කරාම ඒවා කාලා මිනිස්සු තෘප්තියට පැමිණුණා. මේ වගේ තමයි අපේ ජීවිතයේ අද උන්වහන්සේ යම්කිසි ස්ථානවල වල අපේ ජීවිත හාස්කමින් අපිට හාස්කම තබලා අපිව සම්පූර්ණ ආශිර්වාදය කරාම අපි මොනද වෙන්නේ? අපි තෘප්තියට පැමිණෙනවා. අපි තෘප්තිමත් වෙනවා. අපේ මේ මනස, අපේ හදවත, අපේ සෝල් එක, අපේ මුළු ආත්මයම අපි තෘප්තිමත් වෙනවා. උන්වහන්සේ මට ආශිර්වාද කරා. උන්වහන්සේ මහත් ලෙස උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ ලෙස හාස්කමක් කරා කියලා ඒ කරපු දේ ගැන අපි
තෘප්තියට පැමිණෙනවා. අපිට තවත් විඩාවක් එන්න යන්නේ නැහැ මේ ජීවිතය. අපිට බඩගින්න නැති වෙලා පිපාසය නැති වෙලා මනුෂ්‍යයා තෘප්තියට පැමිණෙනවා. ඉතින් මේ මනුෂ්‍යයේ හාස්කමේදී වුණේ මොනවාද? ඕන් එතන භුක්ති විඳලා ඒක කාලා. මේ කාලා කියන්නේ මනුෂ්‍යයා භුක්ති විඳින දේ කතා කරන්නේ. ඒක කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරි වූ කැබලි එක් කොට කුඩා සතක් පුරවා ගත්තෝය. එතකොට මෙතනදී අපිට මොකද්ද උන්වහන්සේ රිප්‍රසන්ට් කරන්නේ? උන්වහන්සේ මනුෂ්‍යයට සීමා කරලා දෙන්නේ නැහැ. මිනිසියෙකුට දෙනකොට උන්වහන්සේ ඒක උතුරන්න තමයි දෙන්නේ. කප් එක උතුරන්න දෙන දෙවියන් වහන්සේ උන්වහන්සේ. උන්වහන්සේ මේ මිනිස්සුන්ට දැන් මෙතනදී මිනිස්සුන්ට උන්වහන්සේ සීමාවකට ආශිර්වාද කරේ නැහැ. සීමාව උතුරලා යන්න ආශිර්වාද කරේ නේද? උන්වහන්සේ සීමාවක් කරන්නේ උන්වහන්සේ මිනිස්සුයෙකුට තියෙන අවශ්‍යතාවය මේ දේ මෙච්චරයි කියලා හිතුවට මිනිස්සෝ ඒක සීමාවල් තබා ගත්තට මනසෙනුයි මිනිස්සුන්ගේ ක්‍රියාවලනුයි. හැබැයි උන්වහන්සේ සීමාව උතුරලා යන්න දෙන්නේ මිනිස්සුන්ට. ඇයි නුඹ ඒක භුක්ති විඳිනකොට ඒ භුක්ති විඳීම නුඹ තෘප්තියට පැමිණෙනවා වගේම කොටසක් නුඹට සහ නුඹට තවත් කොටසක් ඉතුරු කරගෙන නුඹට අනිත් අයත් සමගත් ඒක බෙදා ගන්න පුළුවන් විදියට තමයි ආශිර්වාද කරන්නේ උන්වහන්සේ. දැන් මෙතන උන්වහන්සේ මිනිස්සුන්ට ඒවා කාලා තව කොටසක් ඉතුරු කරගන්න කුඩා සතක් පුරව ගන්න උන්වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ හාස්කම කළේ. ඒ වගේ තමයි උන්වහන්සේ හාස්කම කරනකොට මිනිස්සුන්ට පිරීලා ඉතිරිලා යන්න තවත් පිපාස නොවෙන්න තවත් බඩගිනි නොවෙන්න මෙම මාර්ගයේ මහත් ලෙස තෘප්ති වෙන්න තමයි උන්වහන්සේ සපයන්නේ මනුෂ්‍යයට. ඉතින් ඒ හාස්කම තමයි අපි දකින්න ඕනේ උන්වහන්සේ තුලින් මේ යන මාර්ගයේ නේද? ඉතින් උන්වහන්සේ මිනිසියෙකුට ආශිර්වාද කරන්නේ ඒ මනුෂ්‍යයට තවත් අය සමග ඒක බෙදාගෙන ඒක ඒ තවත් අයට ආශිර්වාද කරන්න පුළුවන් නම් ඒ අනිත් මිනිස්සුන්ටත් ආශිර්වාද කරන පිණිස තමයි. තවත් අයත් එක්ක කොටසක් බෙදා ගන්න පිණිස තමයි උන්වහන්සේ දෙන දේ මිනිසයාට දෙන්නේ. ආමේන්. ඊට පස්සේ කියනවා කෑවා වූ අය සාර දහසක් පමණ වූහ. දැන් නුඹලා හොඳට මේ දේ නුඹලගේ ආත්ම ප්‍රාණ මාංශ සියලුම දේට ඇප්ලයි කරගන්න. මෙතන තිබුණේ රොටි 7යි. තව මත්ස්‍යෝ කොටසකුයි. එතකොට රොටි 7 කොහොමද උන්වහන්සේ 4000ක් කන්න දුන්නේ 4000කට කන්න දුන්නේ. ඉතින් උන්වහන්සේ එලෙස තමයි උන්වහන්සේගේ හාස්කම කරන්නේ. උන්වහන්සේ විශාල හාස්කමක් කරා. උන්වහන්සේ කෑවා වූ අය සාර දහසක් පමණ වූහ. 4000ක් මිනිස්සු එතන හිටියා වගේම ඒ 4000 කාලා තෘප්තියට පැමිණිලා ඊට වඩා තව කුඩා 7කුත් පුරව ගන්න උන්වහන්සේ එච්චරට බලවත් ලෙස උන්වහන්සේ ක්‍රියා කරා. එච්චර බලවත් දෙවියන් වහන්සේ කෙනෙක් මේ අපේ දෙවියන් වහන්සේ. ඉතින් අපි දැනගන්න ඕනේ කිසිසේත් අර ගෝලයෝ හිතපු ආකාරයට මනුෂ්‍ය ප්‍රකාරයෙන් උන්වහන්සේව දකින්න යන්න එපා නුඹලගේ ජීවිත තුළ. මොකද උන්වහන්සේ මෙතන පෙර උන්වහන්සේ මොනවද කිව්වේ? මේ මිනිස්සු මාත් එක්ක දවස් 3ක් හිටියා. සමහරක් අය දුර ඉඳලා ආවා. ඇයි උන්වහන්සේ දවස් 3යි දුර ඉඳලායි කියලා කියන දේ කතා කරන්නේ? දවස් 3 කියලා කියන්නේ නිව් කමර්ස්ලා. අලුතෙන් ආපු අය කියනවා වගේ දේ උන්වහන්සේ එතනදී ප්‍රකාශ කරන්නේ නේ. මේ අය දවස් 3ක් මාත් එක්කලා හිටියා. ඒ කියන්නේ උන්වහන්සේ නුඹලා එක දවසක්ද දෙකක්ද දවස් 3ක්
උන්වහන්සේට ඒ කිසිම දෙයක් නැහැ. උන්වහන්සේ දෙන මනුෂ්‍යයට ආශිර්වාද කරන්නේ දවස් කාල මෙහෙම ගණන් කළා නෙමේ. මිනිස්සෙක් කොච්චරක්ද යහපත් ලෙස උන්වහන්සේව වැළඳගෙන විශ්වාස කළා. උන්වහන්සේ තුලින් උන්වහන්සේව දකින්නේ කොයි ආකාරයටද? ඒ තැන්වලදී තමයි උන්වහන්සේ ආශිර්වාද කරන්නේ. සමහරක් මිනිස්සු ඉන්නේ උන්වහන්සේව දන්නේ නැහැ. දැන් තව උදාහරණයකින් මම කිව්වොත් මෙහෙම කියනවා. සමහර මිනිස්සු අපි අහලා ඇතිනේ මේ අය උන්වහන්සේව දන්නේ නැහැ. ඒ වුණාට ඒ අය මුලින්ම උන්වහන්සේ මොකක් හරි රෝගයක ඉන්න මිනිහෙක් නම් ඒ කෙනා පළවෙනිම පාර ඒ ස්ථානයට ඇතුල් වෙන උන්වහන්සේව විශ්වාස කරලා ඒ අය යන පළවෙනි දවසේම සුව වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මේ උන්වහන්සේ එකයි කියන්නේ උන්වහන්සේට නුඹ උන්වහන්සේ තුලට පැමිණුනේ එක දවසක්ද කියලා නෙමෙයි උන්වහන්සේ කල්පනා කරන්නේ. දුර බැහැරව ඉඳලා ආපු අයත් දවස් 3ක් උන්වහන්සේත් සමග සිටපු අයත් හැම දෙයක්ම උන්වහන්සේ බලන්නේ. උන්වහන්සේ බලන්නේ මිනිස්සයා සැබෑ ලෙස එක මොහොතකත් ඇති උන්වහන්සේව විශ්වාස කරන තැන නුඹට ආශිර්වාදය සහ උන්වහන්සේගේ හාස්කම භුක්ති විඳින්න. මේ තැන තමයි අපි දකින්න ඕනේ උන්වහන්සේ තුලින්. අපි දකින්න ඕනේ ඒකයි උන්වහන්සේ අපි මනුෂ්‍ය ප්‍රකාරයට දකින්න කියොත් අර වනාන්තරයේ අපිට කොහෙද කන්න තියෙන්නේ කියනවා වගේ දෙයක් තමයි. එහෙමනම් මිනිස්සු කතා කරන්න යන්නේ මුළු ජීවිත කාලෙම. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න සුදුසු නෑ. අපි උන්වහන්සේ තුල යනවා නම් පැහැදිලිව. මොකද කොච්චර කාලයක් නුඹලා ආවත් ඒක කෙටි කාලයක්ද දුර කාලයක් ලොකු කාලයක් ආවත් උන්වහන්සේ හිස්ව ක්ලාන්ත වෙන්න නුඹලව තබන්නේ නැහැ. හිස්ව තියන්නේ නැහැ. නියම කාලයේදී ආශිර්වාදය ලබලා සම්පූර්ණත්වය ලබලා හාස්කම දකින පිණිස හාස්කමේ දෙවියන් වහන්සේ උන්වහන්සේ. එතන දකින්න. ඒ ආකාරයට මේ ගමන අරගෙන යන්න. ඒ යන මාර්ගයේදී ඒක නුඹට ආශිර්වාද උනේ මොන දෙයක්ද? ඒක පොඩි දෙයක්ද? එක දෙයක්ද? ඒ දේ ලොකු කුඩා පොඩි කියන තැන නෙමේ දකින්න ඕනේ. සුතිදීම දකින්න ඕනේ. සුතිවන්ත කරන්න උන්වහන්සේට. සුති දෙන්නේ මුළු හදවතින්ම. බොරුවට තවත් කෙනෙක් කියනවා කියලාවත් ඒ කෙනා කරන දේ දැකලා මාත් කරන්න ඕනේ කියලාවත් නෙමේ. අවංක හදවතින් තම බුද්ධියෙන්, තම ශක්තියෙන්, තම ප්‍රාණයෙන් ඒක එන්න ඕනේ. තමාම යටහත් වෙලා එන්න ඕනේ. මෙතන අර උන්වහන්සේ ඇයි ඉන්දෙව්වේ හාස්කම කරන්න ඉස්සලා උන්වහන්සේගේ නොබල යටහත් වුණොත් සුතිදීමක් කරමින් යටහත් වෙලා ඒ ලෙස වුණොත් තමයි හාස්කම ලබන්න පුළුවන් වෙන්නේ. ආශිර්වාදය සම්පූර්ණ වෙන්නේ. මේ හැම වචනයකම අපි මතු පිටින් දකින්න නැති ඇතුළත තියෙන ගැඹුරු හාස්කමක් තියෙනවා. එතන දකින්න. ඒ එළිදරව්ව බලන්න. ඒක තමයි එළිදරව්ව. එතකොට අපි ගන්න ඕනේ උන්වහන්සේ අනුකම්පාවේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අනුකම්පාව නිසා මිනිස්සුන් අතරමං කරන්නේ සම්පූර්ණ කරන්නේ නැතුව ඉන්නේ. උන්වහන්සේ හරි දවසේදී උන්වහන්සේ ආශිර්වාද කළා සම්පූර්ණ කළා ක්ලාන්ත නොවෙන්න නුඹලව අරගෙන යනවා. උන්වහන්සේ හාස්කමේ දෙවියන් වහන්සේ හාස්කම කරනවා. උන්වහන්සේ මැනලා මිම්මට නෙමෙයි දෙන්නේ උතුරන්න දෙන දෙවියන් වහන්සේ. උතුරන්න දෙනවා නුඹලත් කාලා තෘප්තියවත් වෙලා තවත් නුඹලගෙන් කොටසක් අනිත් මිනිස්සු දෙසක් දෙන පිණිස තමයි උන්වහන්සේ ආශිර්වාද කරන්නේ. උන්වහන්සේගේ හාස්කම නුඹලට කරන්නේ. කෑවා වූ අය සාර දහසක් පමණ වූහ. උන්වහන්සේ ඔවුන් යන්ට හැරි සේක. එතකොට නුඹලගේ ජීවිත අප ජීවිත තුළ උන්වහන්සේ ආශිර්වාද කළා සම්පූර්ණ කළා. උන්වහන්සේ මනුෂ්‍යව තෘප්තියට පත් වුණාට පස්සේ තමයි නුඹලව යන්ට හරින්නේ. එතකන් උන්වහන්සේ නුඹලව හිස් අතින් කිසිසේත් යන්ට හරින්නේ නැහැ. මේ තැනදී උන්වහන්සේ මනුෂ්‍යයන්ට හාස්කම පෙන්නලා ඒ හැම දෙයක්ම සම්පූර්ණ කළා තමයි ඔවුන්ට යන්ට හැරියේ.
මේක තමයි අද දවසේ වචනය. එහෙමනම් හොඳ සිහියේ තබා ගන්න මනුෂ්‍ය ප්‍රකාරයට හිතන්නේ නැතිව උන්වහන්සේගේ යන මාර්ගයේ උන්වහන්සේව නියම ලෙස දැනගෙන යටහත් වෙලා ස්තුතිදීම් කරලා ප්‍රීතියෙන් නුඹලට ලැබපු කොටසට ප්‍රීතිමත් වෙලා ස්තුති දීලා ඉතුරු දේ ඉදිරියට ලබන පිණිස ඉතුරු හැම හාස්කමක්ම උන්වහන්සේ තුලින් දකින පිණිස යන ගමනක් ඇතුල් වෙලා ඒ දොරෙන් ඇතුල් වෙලා යන ගමනක යන්න. එතකොට නුඹේ ජීවිත හැමදාම ප්‍රීතියෙන් සතුටින් සමාදානයෙන් තවත් අයත් එක්ක ෂෙයා කරගෙන ඒ වගේ ගමනක නුඹලට යන්න පුළුවන් වෙනවා. උන්වහන්සේගේ හාස්කම ලෝකයාට පේනෙනවා අපේ තුලින් පේන්න යනවා. ඒ දකින දේ හාස්කම දැකලා තවත් මිනිස්සු රාශියක් ඒ තුලින් ගැලවීම ලබන්න පුළුවන් වෙනවා. එලෙස දකින්න උන්වහන්සේගේ මාර්ගය, එලෙස උන්වහන්සේව වැළඳගෙන යන්න, ඒ ආකාරයේ සිටිවිල්ලක් ගන්න, මනුෂ්‍ය ප්‍රකාරයට හිතන්න යන්න එපා. 4000කට කන්ට දීම යටතේ අද ස්වර්ගයේ පියාණන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මයන්න් වහන්සේ කරන කොටගෙන අපි මේ මිනිස්සුන්ට ඇහෙන්න ලැබුවේ මෙන්න මේක. මෙන්න මේ හාස්කම දකින්න. මේ හාස්කම නුඹලා ගන්නට. එතකොට නුඹලගේ ජීවිත මල්ටිප්ලයි වෙනවා කියලා තමයි උන්වහන්සේ කියන්නේ. ආමේන්. ඔගොල්ලෝ හැම කෙනෙක්ටම ජේසුස් පිහිටයි. God bless you all.